හරි හිතේ වේදනාවක් තිබ්බ ගිය පාර ආපු වෙලාවේ අපිට ලොකුවට සංග්‍රහයක්වත් කරගන්න බැරි වුණා. අපි ගොඩක් ඒ ගැන හිතන්නවත් බැරි අපහසු මට්ටමක හිටියේ. මොකද අපි පාසලේ සේවය කරපු පාසල ලොකු කැපකිරීමක් කරමු. අපිත් එක්කම හිටපු අපේ සහෝදර සුරේෂ් නැති වුණා. නැති වෙලා මාසයක්වත් යන්න කලින් තමයි මේ පැමිණීම සිද්ධ වුණේ ගිය අවුරුද්දේ. ඒ නිසා ඇත්තටම අපිට ලොකු දෙයක් කරගන්න බැරි වුණා. නමුත් යම්කිසි මට්ටමකට අදත් කරගන්න අපහසුතාවයක් ආව. අපේ ගුරු මණ්ඩලයෙන්ුත් කොටසක්ම අද පාසලට පැමිණියේ නැහැ විවිධ වූ රාජකාරී කටයුතුත් එක්ක. නමුත් අපි පුළුවන් හැකි පමණින් දරුවොත් එක්ක මේ වැඩ කටයුතු සූදානම් කරගත්තා. ඇත්තටම මේ සැබෑ මිතුරෝ මේ තමා පුතේ සැබෑ මිතුරෝ. ඔයාලත් මේ පැමිණ පිරිසේ ආදර්ශයට ගන්න. බලන්න මේ නංගි කෙනෙක් මලි කෙනෙක් ඇවිත් ඉන්නවා මේ අත්තම්මත් එක්ක. ඒ ඇවිල්ලා ඉන්නේ ඔයාලා වෙනුවෙන් මේ කරන්න ඕන දේ. ඒ අත්තම්මා කරන උපකාරය වෙනුවෙන් තමයි අත්තම්මත් එක්ක මේ ඇවිත් ඉන්නේ ඔයාලව බලන යන්න. එතකොට ඔයාලා මේ කරන දේෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න. ඔයාලට තියෙන්නේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න තමයි. ඔයාලත් මේ වගේ සැබෑ මිතුරන් පිරිසක් වෙන්න. දැන් බලන්න චම්පික අයියා ඔයාලා දන්නවා. ඔයාලේ ගමේ නේද? හැම තැනම හැමෝම වෙනුවෙන් කතා බහ කරන හැම සමාජ සත්කාරයක් සඳහාම වගේ සැප වෙලා කටයුතු කරන පාසල වෙනුවෙන් වගේම කටයුතු කරන කෙනෙක්. ඒක සැබෑ මම කැමතියි මෙතන ඉන්න හැම දරුවෙක්ම මේ වගේ සැබෑ මිතුරු සිද්ධ වෙනවා. සැබෑ මිතුරු කියන්නේ නේද? අපි කියනවා නේද? කල්යාණ මිතුරු අහලා තියෙනවනේ. ඒ වගේ වෙන්න හැමෝම මම එහෙම කියන ගමන් අපි මේ සැබෑ මිතුරෙක්. සැබෑ මිතුරු තමයි මෙතන ඉන්නේ. නමුත් මම ආරාධනා කරනවා මේ වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේට යම් කිසි වචනයක් ප්‍රකාශ කරන්න. nanti nanti mana nih sampai ke pasir ya apa ini udah naik kan මේ පැමිණීම වෙනුවෙන් හරි නම් කිසි වචනයක් අපිට මාතේ ඇත්තටම දරුවනේ මේ ඉන්න පිරිස වගේම ඔයාලා මෙතන පැමිණි